ආ ජින්නා මොකෝ කරන්නේ? මොකුත් නෑ ටිකිටා. මම මේ කම්මැලිකමට මුහුණ දිහා බලන් හිටියා. මං ජින්නගෙන් ප්‍රශ්නයක් අහන්නද? ප්‍රශ්නයක්? හා මොකෝ බලන්න. ඔව් ප්‍රශ්නයක්. බලමුකෝ ජින්නගේ මොලේ ගැන. ඔන්න ගඟක් තියෙනවා. ඒ ගඟ ළඟම ගහක් තියෙනවා. ඒ ගහේ කුකුලෙක් ඉන්නවා. ඒ කුකුලා බිත්තර දැම්මම කොහෙටද වැටෙන්නේ? කුකුළු බිත්තර දාන්නේ නැහැ ටිකිටා. කිකිලියෝනේ බිත්තර දාන්නේ. ජින්නගේ අවධානය නම් හොඳයිනේ. මම අහන්නද ජින්නගෙන් සුපිරිම ප්‍රශ්නයක්. ජින්න දන්නවද අර කොටියයි එළුවයි තනකොළ මිටියේ කතාව? අන්න ටිකිටා. අදත් පචවීමල මාමා එනවා. අයියෝ අදත් ඉතින් හොඳ පම්පෝරි ටිකක් අහගන්න පුළුවන්. කොල්ලෝ උඹලා මොකද මේ බීච් එකට වෙලා කරන්නේ? මොකුත් නෑ මාමා. මම මේ ජින්නගෙන් අහන්න හැදුවේ අර කොටියා. කොටියා කියද්දි මතක් වුණේ උඹලාට කියන්න මං ඒ කාලේ හොඳ හැන්ඩියා. උඹලා වගේ පතෝල කරල් වගේ නෙමෙයි. දවසක් මම යනකොට කොටියෙක් ආවනේ මගේ ඉස්සරහට. නෑ ඉතින් මාමා දිව්වද? පිස්සුද කොල්ලෝ මම දුවන්න. මම කොටියගේ වල්ගෙන් අල්ලලා තුන් පාරක් කරකවලා විසිකලේ ආන් අර පැත්තට. අතින්ද? නෑ එහෙනම්. අනේ මේ කොල්ලෝ මෝඩ ප්‍රශ්න අහන්න එපා. හරි. මාමා යන්න ආපු ගමනේ යන්න. නැත්නම් මාමට වැඩපාළු වෙයි. මාමා ඉතින් අපි වගේ නෙමෙයිනේ. වැඩ රාජකාරි ගොඩක් තියෙන මිනිස්සෙක්නේ. කොල්ලා හරි කොල්ලෝ. කොල්ලාට විතරයි තේරුනේ. මම යනවා. ජින්න මේ මම අර කතාව අහන්නද? හොඳයි ටිකිටා. අහන්නකෝ. ඔන්න එක මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාට කොටියෙකුයි එළුවෙකුයි ඉන්නවා. ඉතින් මේ මිනිස්සයා මේ සත්තු දෙන්න අතරන් ගමනක් යනවා. මගදී එළුවට කන්න කියලා තනකොළ මිටියකුත් ගන්නවා. දැන් මේ මිනිස්සයා ළඟ එළුවයි කොටියයි තනකොළ මිටියයි තියෙනවා. ඉතින් මේ තුනත් අරගෙන මේ මිනිස්සයා මේ ගමනේ යනවා. යනකොට ගඟක් හම්බ වෙනවා. මේ ගඟේ එගොඩ වෙන්න තියෙන පාලම හරිම පුංචි පාලමක්. ඉතින් මේ පාලමෙන් එගොඩ වෙන්න නම් එකපාරකට එකයි අරන් යන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සරළම කොටිය අරගෙන ගියොත් එළුවයි තනකොළ මිටියයි මේ පැත්තේ තියන්න වෙනවා. හරිද? එහෙම තිබ්බුණොත් එළුව තනකොළ මිටිය කනවා. ඉතින් මේ සේරම බැලන්ස් කරගෙන මේ මිනිස්සයා අන්තිමේදී මේ පාලමෙන් එගොඩ වෙනවා. එකපාරකට එකයි අරන් යන්න පුළුවන්. ඉතින් මේ විදිහට කොහොම හරි මේ මිනිස්සයා මේක ජය ගන්නවා. කොහොමද මේක උනේ කියන එක තමයි මම ජින්නගෙන් අහන ප්‍රශ්නේ. ඉස්සරළම තනකොළ මිටිය අරගෙන එගොඩ වෙනවා. බෑනේ ජින්නා. එතකොට කොටිය එළුවව කනවනේ. ඒකට උත්තර දෙන්න නම් ටිකියා ටිකක් කල්පනා කරන්නම වෙනවා. එහෙනම් ජින්නා හොඳට හිතලා ඊළඟ දවසේ උත්තර දෙන්න. අපි යාළුවන්ටත් ආරාධනා කරමු මේකට උත්තර කියන්න කියලා. හරි උත්තරේ දීලා තියෙන යාළුවන් වෙනුවෙන් අපි සින්දුවක් කියමු. ඒක හොඳයි ටිකිටා. එහෙනම් යාළුවනේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා.